චනුව මගේ YouTube channel එකට කට්ටිය සාදරයෙන් පිළිගන්නවා. අද සෑහෙන දවසක වීඩියෝ එකක් ගේන්නේ නෑ අලුත් ප්‍රොමෝ කෝඩ් එකක් හදන කියන්නේ ප්‍රොමෝ කෝඩ් එකක් හදුවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. DB bet account එකක් හදන විදිහ තමයි අලුතෙන් වීඩියෝ එකක් අද හදන්න යන්නේ. එහෙනම් DB bet betting site එකේ account එකක් හදමු අලුතෙන් එකක්. මුලින්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකෙන් ගිහලා register වෙන්න කියන්නේ ඒක link එකේ ක්ලික් කරලා මේ මෙන්න කියන්නේ මේක තමයි මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ සිග්නල් එකද වන්දන්නේ wifi දෙමු මේ කොහොම හරි ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකෙන් ආවට පස්සේ මේවා තමයි මේවා වෙන්නේ. ඊට පස්සේ කෙලින්ම මෙතනින් register දෙන්න. wifi වලත් පොඩ්ඩක් slow එකක් තියෙනවා wifi. මෙතන තියෙනවා one click එකෙන් register වෙන්න පුළුවන්. කියන්නේ phone number එකෙන් register වෙන්න පුළුවන්. ඊට පස්සේ email එකෙන් register වෙන්න පුළුවන්. ඊට පස්සේ එන විස්තර ඔක්කොම ගහලා එකපාරම Google ඒ social media වලින් register වෙන්නත් පුළුවන්. මම නම් දැන් අද one click එකෙන් මේවා කරන්නේ. මේක normal එක කියන්නේ නිකන් account එකක් හදන්නේ. මොකද මගේ ප්‍රධාන account එක තියෙනවා. ඒකෙන් තමයි මම play කරන්නේ. මුලින්ම මෙතනින් country එක තියෙනවා ශ්‍රී ලංකා automatics select වෙනවා. currency එක ඔයාලට USD ඕන USD ඊට පස්සේ LKR ඕන LKR ඊට පස්සේ මෙතනින් promo code එක එකට මම description එකේ දාලා තියෙනවා promo code එක ඒක ගන්න CM 721 ඔය තමයි promo code එක. ඕක ගහලා register වෙන්න. ඊට පස්සේ register මොකද register bonus එක දාන ගන්නට ඩබල් හම්බ වෙනවා. කියන්නේ 1000 දැම්මොත් 1000ක් හම්බ වෙනවා. මෙතනින් අනිවාර්යෙන් ඔයා ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් ගොඩක් ස්පොට් තමයි ගොඩක් අය ප්ලේ කරන්නේ. මේක දෙන්න. ඊට පස්සේ register මතක් කරලා මෙතන මේ ටික් එක දාගන්න. ටික් එක දාලා register කියන එක දුන්නාම හරි. I am not robot එක දෙනවා මේ මොකද්ද මේ සිග්නල් මොකක් හරි ඉෂුව එකක් තමයි තියෙන්නේ. wifi වලින් ඉඳලා සිග්නල් නැහැ. ඔන්න මගේ මේක දීලා තියෙනවා. ඒ කියන්නේ password එකයි දෙදීලා තියෙන මේ account එක deposit මොකුත් කරන්නේ නැහැ. save password. දැන් ඊට පස්සේ මෙතනින් ගෙලින්ම මේ profile කියන එකට යන්න. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා promo කියලා තියන්නේ. ඕකට වාගේ promo code එක යලා දෙනවා. දැන් මෙතනින් මේ my account කියන්නේ ඕකට යන්න. ඊට පස්සේ තමන්ගේ account එකේ කියන්නේ account number සීඩ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා මෙතන මේ personal profile කියලා තියෙන්නේ. ඒකට ගිහිල්ලා මුලින්ම ඔයාලා call number add කරගන්න පුළුවන් මේ මෙතනින්. ඊට පස්සේ email එක add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන edit කියන එකට ගිහිල්ලා phone number එක මෙතන මුත් වෙනස් දෙන්න පුළුවන්. first name එක දෙන්න කියන last name එක දෙන්න තියෙනවා. ඊට පස්සේ first name birthday එක place කියන්නේ ඉපදුන මේක කියන්නේ ඉපදුන අනේ ප්‍රදේශ කියන්නේ city එක හරි එතනින් natural select කරලා දෙනවා. identity card number එක හරි document number එක ඊට document issue date එක දන්නවනේ සාමාන්‍යයෙන්. ඒ ටික දිහා බලලා ඊට save දෙන්න තියෙන්නේ. save කරාට පස්සේ මෙතන ඔක්කොම fill වෙලා auto වෙනවා. ඊට පස්සේ
අනිවාර්යෙන් මෙතන මේ සිකියුරිටි කියන එකට ගිහිල්ලා මෙතනින් 250 එකත් ඔන් කරගන්න. ඊට පස්සේ ෆෝන් එකයි ඊමේල් එකයි දෙක ලින්ක් කරාට පස්සේ දෙක අනිවාර්යෙන් වෙරිෆයි කරගන්න. ඊට පස්සේ අර පාස්වර්ඩ් එක මෙතන දීලා ඉවරලා ඔය පාස්වර්ඩ් එක වෙනස් කරගන්නත් පුළුවන් අපිට. අනිවාර්යෙන් මේකෙන් 4ක්වත් ඔයාලා මේවා කරලා තියාගන්න. ඊට පස්සේ ප්‍රධානම මේ ටික තමයි. ඊට පස්සේ ඩිපොසිට් වලට ගියොත් මේ තමයි ඔයාගේ ID නම්බර් එක. කියන්නේ account number එක. කියන්නේ මේ ඔයාටම කියලා DBT account එකක් හදන්න පස්සේ මේක තමයි ඔයාගේ ID නම්බර් එක. දැන් ඩිපොසිට් ටැබ් එකට ගියොත් මෙතනින් පුළුවන් කෑෂ් කියන්නේ කෑෂ් ඒජන්ට් එක කියන්නේ මේකෙන් පුළුවන්. ඊට පස්සේ සම්පත් බැංකුවෙන් පුළුවන්. දැන් නම් මෙතන මේ සාමාන්‍ය කමර්ෂල් බැංක් තියෙනවා. දැන් නම් අයින් වෙලා සාමාන්‍ය කමර්ෂල් බැංක් එකක් තියෙනවා මෙතන. මම රෙකමන්ඩ් කරන්නේ මේ බැංක් එක තමයි ඉතින්. ඊපස්සේ විරාජ් ජෑස් එකේ තියෙනවා. ඉතින් මේ දැන් ඒ වගේ ඩිපොසිට් කරනවා නේද? CUSD විශේෂයෙන්ම තියෙන මේ Binance එකෙන් ට්‍රාන්ස්ෆර් කරගන්නත් පුළුවන්. Binance එකේ ගොඩක් අය සල්ලි තියෙනවනේ. කෑස් දැන් සම්පත් බැංකුවේ ගියමුකෝ. සම්පත් බැංකුවට ගිහලා ඒ ඩිපොසිට් කරන්න තියෙන ඒ ටික ඩිපොසිට් කරලා රිසිට් එකක් මේවා කරලා මේවා කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම ඩිපොසිට් එකට නම් වලදී වීඩියෝ එකක් දාලා තියෙනවා. මෙතන මේ account number එකක් තියෙන. ඒ account number එකට මේ ඩිපොසිට් කරලා ඉවරලා මේ විස්තර ටේබල් කරගන්න තියෙන්නේ. මතක් කළා මේ මෙතන මේ තියලා තියෙන්නේ DBBet account එකේ ID එක කියන්නේ DBBet account එකේ ID එක කියන්නේ මෙන්න මේක. ID එක තමයි අතෙන් ගහන්නේ. දැන් ඩිපොසිට් ටැබ් එකේ ඩිපොසිට් ටැබ් එකේ මේ withdrawal ටැබ් එකට ගියොත් මේ පැත්තේ ඩිපොසිට් withdrawal ටැබ් එකේ දැන්ට තියෙනවා සම්පත් 20 තියෙනවා. සම්පත් 20 එකට අනිවාර්යෙන් බලන්න. මෙතන දැන් කමර්ෂල් බැංක් එක මෙතන ඇඩ් වෙලා නැහැ. මොකක්ද දන්න හේතුව මේ දවස්වල වැස්සත් එක තමයි මොකක් හරි අවුලක් ඇත්තේ. නැත්නම් කමර්ෂල් බැංක් එක අනිවාර්යෙන් තියෙනවා. මෙතන easy cash තියෙනවා සාමාන්‍යයෙන්. මම රෙකමන්ඩ් කරන්නේ බැංක් ට්‍රාන්ස්ෆර් තමයි. මොකද බැංක් ට්‍රාන්ස්ෆර් ගත්තොත් දැන් මේ අඩුම බැංක් ට්‍රාන්ස්ෆර් එක තියෙන්නේ 500 ඉඳන් ඩිපොසිට් කරන්න පුළුවන්. කියන්නේ මේ withdrawal කරන්න පුළුවන්. withdrawal එක 500 කියන්නේ 500ම withdrawal පුළුවන්. 500 කියන්නේ ඔහොම තමයි ඉතින් තියෙන්නේ. අනිවාර්යෙන් දැන් මෙතනින් ප්‍රොමෝ කෝඩ් එක ගහලා account එක register කරගමු. මෙතන හරි වෙනම බෝනස් account එකක් හැදෙනවා අපි ඩිපොසිට් කරපු ගානට. දැන් සාමාන්‍යයෙන් 5000 ඩිපොසිට් කරා නම් 10000ක් මේ කියන්නේ අපේ account එකේ නෙවෙයි වෙනම account එකක තියෙනවා බෝනස් account එක කියලා. ඒකෙන් සාමාන්‍යයෙන් අපි දැන් ඒකත් දැන් ස්පොට් කියමුකෝ. ස්පොට් එකේ දැන් ඒකට වෙන වීඩියෝ එකක් ගෙනවන හරි. ඒකට වෙන වීඩියෝ එකක් අරන් එන්න. හරි එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම ආයෙත් අර දැන් account එක අප් කරන වීඩියෝ සීරීස් එකක් ගෙනන්න තිබ්බනේ. ඒ වීඩියෝ සීරීස් එක නැවත පටන් ගන්නවා හෙට ඉඳන්. දැන් ඒක අර මෙතන මේ වෙලා තිබ්බ ප්‍රොමෝ කෝඩ් එක නැති නිසා අර ප්‍රොමෝ කෝඩ් එක අර පරණ තිබ්බ එක ඒක හරියට මේව වෙන්නේ නැහනේ. දැන් අලුත් ප්‍රොමෝ කෝඩ් එක තියෙනවා CM 721. ඒ කියන්නේ ඒක තමයි ප්‍රොමෝ කෝඩ් එකේ ගහලා රෙජිස්ටර් වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අම මොකද අර කතේ නම තියෙනවා දැන් account එක අප් කරන එක 10%. මේ වීඩියෝ සීරීස් එකෙන් හමු මුලින්ම වීඩියෝ එක මුල් සාමාන්‍ය මේ වීඩියෝ බලලා ඉවරයි. account එකක් හදාගෙන ඩිපොසිට් කරන විදිහත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකක් බලලා account balance එක ටික අප් කරගන්න වීඩියෝ ටිකක් දාලා තියෙනවා. ඒකක් බලන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු.